නිල් අහස රතු හුළඟ සුන්දර යුවතියන්ට අසුභ කාලයක්ද වහාම සූදානම් වනු නැතිනම් අනතුරේ. පෙබරවාරි මාසය කියන්නේ ශ්‍රී ලංකාවට අධික හිරු රශ්මියක් පවතින කාලයක්. මේ කාලයේදී සූර්යා ලංකාවට සිරස්ව ආසන්න වීම නිසා UV කිරණ, පාරජම්බුල කිරණ ඉතා තදින් පතිත වෙනවා. අපි දැන් බලමු මුහුණට හා සමට වන ප්‍රධාන බලපැරම් මොනවද කියලා. සම අව පැහැගන්වීම, sun tan. හිරු එළියේ ඇති UV කිරණ නිසා මෙලනින් නිෂ්පාදනය වැඩි වී සම ඉක්මනින්ම අඳුරු පැහැයක් ගන්නවා. සම පිලිස්වීම, sunburn. මෘදු සමක් තේන අයගේ හම රතු වෙන්න පුළුවන්, පුතු කැලවී යාම වගේ බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ගින්න වැඩි වෙන විට දිරීම වැඩි වෙනව ඕනෑම දෙයක. සමටත් ඒමයි. හිරු එළිය නිසා සමේ ඇති ඉලාස්ටික් ගතිය නැති වී රැලි වැටීම් වගේම ෆයින් ලයින්ස් ඇතිවීමත් වෙනවා. සමයේ තෙතමනිය නැතිවීම, ඩිහයිඩ්‍රේෂන්. දැඩි රශ්මිය නිසා සමයේ ඇති ස්වභාවික තෙතමනිය වාෂ්ප වෙලා සම වියලි සහ රළු බවට පත්වෙනවා. එහෙනම් අපි බලමු මේ දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ හැකි ප්‍රායෝගික විසඳුම් මොනවද කියලා. සන්ස්ක්‍රීන් භාවිතය අනිවාර්ය පියවරක්. අවම වශයෙන් SPF 30 හෝ ඊට වැඩි සන්ස්ක්‍රීන් එකක් අරගන්න. නිවසින් පිටතට යාමට විනාඩි 20කට පෙර ආලේප කරන්න. සෑම පැය 2කට වරක්ම නැවත ආලේප කිරීම ඉතා වැදගත්. ආරක්ෂිත ඇඩම් පැළඳුම්, පළල් තොප්පි, මුහුණ, කන් සහ බෙල්ල ආරක්ෂා කර ගැනීමට හොඳයි. සන්ග්ලාස්, ඇස් වටා ඇති ඉතා සංවේදී සම ආරක්ෂා කිරීමට පළදින්න පුළුවන්. ලා පැහැති ඇඳුම්, කප්පුවනි සැහැල්ලු හිරු එළිය පරාවර්තනය කරන ලා පැහැති ඇඳුම් අදින්න. මුහුණ හොඳින් වැසෙන්න මාස්ක් එකක් පළදින්න. මුහුණ ආරක්ෂා කර ගැනීමට හොඳ විසඳුමක්. අත් සම්පූර්ණයෙන් වැසෙන ලෙස අධික ඇඳුම් අදින්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. අභ්‍යන්තර සජලනය. දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් පානය කරන්න මතක ඇතිව. කෝපි සහ පැණි බීම වෙනුවට තැම්බිලි, කුරුම්බා හෝ ස්වාභාවික පළතුරු යුෂ වැඩිපුර බොන එක තමයි හොඳ. ස්වාභාවික සත්කාර. කෝමාරිකා. හිරු එළියට නිරාවරණය වුණහම සම සිසිල් කිරීමට අලෝවේරා ජෙල් ආලේප කරන්න පුළුවන්. තව පිපිඤ්ඤා, ඇස් වටා තෙහෙට්ටුව අව පැහැ නැති කිරීමට පිපිඤ්ඤා පෙති මුහුණට තියන්න. ඔයාලට තවත් විසඳුම් තියෙන්න පුළුවන්. ඒවත් පහලින් කමෙන්ට් කරන්න මතක ඇතිවා. බලන අයට ප්‍රයෝජනවත් වෙයි.